සියලු දෙනාට අද විශේෂයෙන්ම ඔබ සියලුම දෙනා ආමන්ත්‍රණය කිරීමට බලාපොරොත්තු වන්නේ දම්ලකර ධර්ම විජය පදනම මගින් ක්‍රියාත්මක කරන්නට යෙදෙන තවත් සමාජ සත්කාරයක් පිළිබඳව ලෝකවාසී සියලු දෙනාම දැනුවත් කිරීමටයි පසුගිය කාලවකවානුව තුළ අපේ ධර්ම විජය පදනම මගින් දුප්පත් අසරණ පාසල් සඳහා ඒ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් බොහෝ වැඩ කටයුතු රැසක් සිද්ධ කරන්නට හැකියාව ලැබුණා. පසුගිය කාල තුල රත්නපුර ප්‍රදේශයේ එම පාසලේ දූ දරුවන්ට අවශ්‍ය සියලුම පාසල් උපකරණ ආදී සියල්ලක්ම අපි බාර දෙන්නට යෙදුණා. මෙවර 2026 වර්ෂය තුලදී අපි සෝදානම් වෙලා සිටිනවා දම්ලකර ධර්ම විජය පදනම මගින් සංවිධානය කරන්නට යෙදෙන තවත් සුවිශේෂ කාරණාවක්. ඒ තමයි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කළුකැලේ කොට්ටාසේ පිහිටලා තියෙන බෝධිභූ විජය පරාක්‍රම කාංශික විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන දූ දරුවන් වෙනුවෙන් සංගීත භාණ්ඩ ලබා දීමේ වැඩසටහනක් පසුගිය කාලය තුළ සමාජ මාධ්‍ය තුළ දැනුවත් කරන්නට යෙදුණා. ඒ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන දූ දරුවන් 500කට අධික ආසන්න දරුවන්ගේ සංගීත කුසලතාවයන් වර්ධනය කරන්නට අපිට ඉල්ලීමක් සිද්ධ කරන්නට යෙදුණා. එම විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු කළුකැලේ විහාරස්ථානයේ අපේ ගෞරවනීය විහාරාධිපති නායක මහින්පාණන් වහන්සේ අපිව දැනුවත් කරා. ඒ අනුව අපි මෙවර තීරණය කරලා තියෙනවා එම විද්‍යාලයේ දූ දරුවන්ගේ කුසලතාවයන් වර්ධනය කරන්නට ඒ සංගීත භාණ්ඩ ලබා දීමේ කටයුතු මේ විට සූදානම් කරමින් පවතිනවා. ඒ සඳහා ඔබ සියලු දෙනාටත් මේ උතුම් පින්කම සඳහා දායකත්වයක් ලබාගෙන ඒ කටයුත්ත සාර්ථකව සිදු කර ගැනීමට අපිට උදව් උපකාර කරන්න ධර්ම විජය පදනමට උදව් කරන්න ඒ සඳහා අපිට මේ වෙන විටත් ආධාර ලබා දෙමින් කටයුතු සෝදානම් කරගෙන යන සදහවත් පින්තුන් ඉන්නවා. ඉතින් මේක දැනුවත් කරන්නේ මේ සමාජය තුළ අපිට පුළුවන් අයුරෙන් ඒ ආදරණීය දූ දරුවන්ගේ සංගීත කුසලතාවයන් වර්ධනය කරන්නට ඔබ අප සමග එක් වෙන්න ධර්ම විජය පදනමත් එක්ක එකතු වෙන්න ඉදිරියේදී ඒ සංගීත භාණ්ඩ ලබා දීම සඳහා ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි. අපිට ධර්ම විජය පදනමට ඒ විද්‍යාලයේ ආචාර්ය විදුහල්පතිතුමා අපට වන්ට දුණු ලිපිය තමයි මේ තියෙන්නේ. ඒ වගේම අපි සූදානම් කරගන්නට යෙදුනා ධර්ම විජය පදනම මගින් ලිපියක් ඉදිරිපත් කරන්නටත් යෙදුනා. ඉතින් ඒකත් අපි ළඟ තියෙනවා. ඒ වගේම අපිට මේ සංගීත භාණ්ඩ ලබා දීමට ලොකු උපකාරයක් කරන්න පුළුවන්. ඒ සඳහාත් අපි මේ වෙන විට වැඩ කටයුතු සූදානම් කරගෙන තියෙනවා. ඉතින් ඔබටත් ඒ සඳහා අපිට ශක්තිය වෙන්නට පුළුවන්. මේ සහයෝගය ලබා දෙන්න කියලා මම මහන්සියෙන් විනෝද කරා. මහන්සිය ඒකට අවධානය යොමු කරන්න කියලා කිව්වා. ඊටාම දක්ෂ හඳුරු කෙනෙක් මහන්සියට බැරි වෙන්නේ. ඉතින් ඒ කාර්යභාරය මේ අද දවස තුල අපිට ලැබුණු සුබ පණිවිඩ. ඉතින් ඒවා ඒ ආකාරයෙන්ම ਸਰව ප්‍රකාරයෙන් ඉෂ්ට වේවා. ඊළඟ අවුරුද්දේ අපේ සංගීත සර් අපි මේ වගේ වැඩසටහන
සංවිධානය කර ඔබතුමාගේ ආරම්භ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා අපි ආශිර්වාද කරමි. දැන් මේ වැඩසටහන දිහා බලාගෙන ඉඳලා අපි දෙන්න කතා කරගෙන ඉන්නකොට මේ උන්වහන්සේ විසින් අපේ පාසලට සංගීත භාණ්ඩ අවශ්‍ය සංගීත භාණ්ඩ පරිත්‍යාගයක් කරන්න උන්වහන්සේගේ මූලිකත්වයෙන් නායකත්වයෙන් අනුශාසකත්වයෙන් සම්බන්ධීකරණයෙන් වැඩසටහන සංවිධානය වෙනවා. ඉතාමත් සතුටු වෙන උන්වහන්සේගේ සිත පහළ වීම පිළිබඳව ඒ වගේම